තවත් අලුත් දවසක් හෙවමාලිස් ඩයරිත් එක තවත් අලුත් පිටුවක්. 2025 අවුරුද්ද මම හිතනවා අපේ ජීවිතේ හොඳම අවුරුද්ද වෙයි කියලා. මගේ ජීවිතේ විතරක් නෙවෙයි ඔයාලගේ ජීවිතෙත් 2025 අවුරුද්ද හොඳම අවුරුද්ද වෙයි කියලා මම හිතනවා. දැන් ඉතින් 2025 අවුරුද්දනුත් මාස දෙකකට ආසන්න කාලයක් ගෙවිලා ඉවරයිනේ. මේ තමයි අපේ මං හිතන්නේ දෙවෙනි එපිසෝඩ් එක. හෙවමාලිස් ඩයරිත් එක. විවේකයක් තියෙන වෙලාවට හෙවමාලිස් ඩයරි පිටුවට අලුත් දේවල් එකතු කරන්න මං ගොඩක් උත්සාහ කරනවා. ඉතින් ඒ වගේ ගමනක මතක සටහන් තමයි මේ විදිහට මම ඔයාට අරගෙන එන්නේ. ඉතින් දැනටමත් ඔයා දන්නවා අපි කොහෙද යන්නේ කියලා. මේ තමයි අසුපිනි ඇල්ලට යන පාර. ටිකක් දුර පයින් යන්න තියෙනවා. මම හිතන්නේ කිලෝමීටර් 1ක් වගේ දුරක්. හරිම නිස්කලංක කොළපාට පරිසරයක්. මම වැඩිපුර මාස කරන්නේ මෙන්න මේ වගේ වයිබ් එකකට. කොළපාට, නිදහස, නිස්කලංක බව. ඉතින් ඉස්සරහට තමයි අපේ මේ වීඩියෝ එකේ ලස්සනම දේවල් බලන්න තියෙන්නේ. Keep watching. දිගටම බලාගෙන ඉන්න. අපි යමු අසුපිනි ඇල්ලට. මෙතන පහළ පාරේ තියෙන්නේ ලොකු තේවක්තාවක්. මෙතන හරි ප්‍රපාතයි. මේ ප්‍රපාතේ කොහොමද මිනිස්සු දළු කඩන්නේ? ඒක තමයි ජීවිතය කියන්නේ. කොච්චර අමාරු වුණත් මිනිස්සු ජීවිතය අතාරින්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් දකිනකොට අපිටත් ජීවිතයට ගන්න පුළුවන් දේවල් ගොඩයි. මම දැන් ඉන්නේ අසුපිනි ඇල්ල නැරඹුම් මධ්‍යස්ථානයේ ඉහළම මාලේ. මෙතනද අසුපිනි ඇල්ලේ සම්පූර්ණ දර්ශනය බලන්න පුළුවන්. උඩම මහලට ආවොත් ඒ වගේම අසුපිනි ඇල්ල තියෙන්නේ කෑගල්ල අරනායක ප්‍රදේශයේ. අසුපිනි ඇල්ල පිළිබඳව ජනගත වෙලා තියෙන පුරාවෘත්ත රසක් තියෙනවා. ඒ අතරින් ජනප්‍රියම පුරාවෘත්තයක් තමයි අතීතයේ හිටපු රජ කෙනෙකු යුද්ධයට ගියාට පස්සේ රජතුමාගේ බිසෝවරුන්ට කියලා තියෙනවා එයා යුද්ධෙන් දිනුවොත් සුදු කොඩියක් සහ යුද්ධෙන් පරදුනොත් කළු කොඩියක් ඔසවනවා කියලා. බැරි වෙලාවත් යුද්ධෙන් පරදුනොත් බිසෝවරුන්ට මේ ඇල්ලෙන් පහළට පනින්න සිද්ධ වෙනවා. කොහොම හරි රජතුමා යුද්ධ දිනනවා. නමුත් ඔසවන්නේ වැරදිලා කළු කොඩියක්. ඉතින් රජතුමා යුද්ධෙන් දිනුවත් ඒ බිසෝවරු මේ ඇල්ලෙන් පහළට පැනලා සියදිවි නසාගෙන තියෙනවා. ඇල්ල පහළ කොටසේ LTL Holdings සමාගම කුඩා විදුලි බලාගාරයක් ඉදි කරනවා. දිය ඇල්ල උඩට මේ LTL Holdings විදුලි බලාගාරය පේන්නේ මෙන්න මෙහෙම. අපි දැන් ඉන්නේ අසුපිනි ඇල්ලේ ඉහළ කොටසේ. ඔයාලට පේනවා ඇති මගේ පසුපසින් තියෙන මේ බෝඩ්ස් මේවා තියෙන්නේ අනුතුරු අවම කරගන්න කියන පණිවිඩය. ඉතින් ඔයගලන්ට මතක ඇති මේට අවුරුදු 2-3කට වගේ කලින් අසුපිනි ඇල්ලට ඇවිල්ලා ඡායාරූප ගන්න ගිහිල්ලා සෙල්ෆීස් ගන්න ගිහිල්ලා ජීවිත ගණනාවක් නැති වුණා. ඉතින් ඔයත් අසුපිනි ඇල්ලට එනවා නම් එන්න සුන්දරත්වය බලන්න. හැබැයි ඔබේ පරිස්සම අංක 1 කරගන්න.
මේ විදිහට තමයි අපි අසුපිනියල්ල බලන්න ආවේ සහ අද දවස අපි ගත කළේ. හෙවමාලිස් ඩයරිත් එක්ක අසුපිනියල්ල අපේ ගමන ඉවර වෙනකන් හිටිය ඔයාට thank you. ඉතින් තවත් මේ වගේම ලස්සන අලුත් තැනකින් අලුත් පිටුවක් අරගෙන ආයෙමත් එනකන් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම් සුබ දවසක්.